I am Teilhard de Chardin, a Jesuit priest, a scientist. I am a paleontologist, researching fossils. ඔහුගේ මතය අනුව විශ්වයේ පරිණාමය ගෝලයන් 3ක් හරහා විකාශනය වේ. ජියෝස්ෆියර් එනම් භූගෝලයේ පදාර්ථයේ රාජ්‍යයයි විශ්වය සහ පෘථිවිය භෞතික ස්වරූපයක් ගන්නා අවධියයි. පරිණාමයේ දෙවන අදියර බයොස්ෆියර් හෙවත් ජීව ගෝලය ඇතිවීමයි. පරිණාමයේ තෙවන අදියර ප්‍රඥාගෝලය හෙවත් නෝස්ෆියර් වේ. මෙය මානව විඥානයේ චින්තනයේ සහ ආධ්‍යාත්මික අවබෝධයේ ගෝලය වේ. ඒ ක්‍රමයෙන් දෙවියන් වහන්සේ කරා ගමන් කරන ආධ්‍යාත්මික අවධියයි. Look, we have been evolving. It's a journey that makes us active partners of the future. Yes, sister. Education is the key to unlock our potentials. රිචාඩින්ට අනුව අවසානයේදී සියල්ල ආධ්‍යාත්මික එකමුතුවට ළඟාවේ. ඒ ඔමේගා ලක්ෂය නම් වූ උත්තරීතර ආධ්‍යාත්මික එකමුතුවයි.